හයි පෙන්ස් අද අපි කතා කරමු සයිබර් ස්පේස් එකකදී නීතිය කියන දේ කොහොමද බලපාන්නේ කියලා. සයිබර් සිකියුරිටි හැකින් කියලා ඉගෙන ගත්තට නීතිය ගැනත් දැනගෙන ඉන්න වෙයි. ඉතින් මොකද්ද නීතිය කියන්නේ? සරලව ගත්තොත් මිනිස්සුන් පාලනය කරන්න රාජ්‍ය විසින් පනවන ලද රීති පද්ධතිය තමයි නීතිය කියන්නේ. මේකෙදි Tamanට ඕන විදිහට හැසිරෙන්න නොදී පුරවැසියන්ගේ හැසිරීම පාලනය කරන එක නැත්නම් විනය හදන එක තමයි සිද්ධ වෙන්නේ. නීතිය ගැන ප්‍රධාන මතවාද දෙකක් තියෙනවා. පළවෙනි එක පොසිටිවිස්ට් whatever මම නම් හරියටම ඩිස්ප්ලේ කරලා තියෙනවා. කොහොමhari මේ මතවාද දරන අය ඒ නීතිය ඒ විදිහටම පිළිගන්නවා. අපි කියන්නේ අකුරටම නීතිය පිළිපදිනවා කියලා. ඒ අය තමයි මෙතෙන්ට එකතු වෙන්නේ. දෙවෙනි මතවාදය තමයි නේචරෝ. මේ මතවාදේ දරන අය බලන්නේ නීතිය තිබිය යුත්තේ මොන වගේද? ඒ නීතිය සදාචාරාත්මකද නැද්ද? නැත්තම් පිළිපදින්න ඕන නැහැ කියන මතයක් තමයි මෙයාලා දරුවේ. ඔයාදරන මේ දෙකෙන් මොන මතවාදයක්ද? අපි බලමු නීති අංශ. ඒ කියන්නේ නීතිය විවිධ කොටස් වශයෙන් බෙදා වෙන් කරන්න පුළුවන්. private law and public law, criminal law and civil law විදිහට. එතකොට පුද්ගලයන් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙකු අතර ඇති වෙන ගිවිසුමකට private law කියන්න පුළුවන්. එතකොට public law කියන්නේ මුළු සමාජයටම බලපාන ව්‍යවස්ථා නීති වගේ ඒවා. criminal law එහෙම නැත්නම් අපරාධ නීතිය අරමුණ වෙන්නේ වැරදි කරන අයට දඬුවම් ලබා දීම. නමුත් සිවිල් ලෝ වලදී මේ වෙනසක්. එහි අරමුණ වන්නේ පීඩාවට පත් වූ පාර්ශවයට වන්දි ලබා දීම. සයිබර් ලෝකය කියන්නේ එක රටකට සීමා වුණ දෙයක් නෙමෙයිනේ. ඒ නිසා අන්තර්ජාතික නීති ගොඩක් වැදගත් වෙනවා. සයිබර් අපරාධ නවත්තන්න විවිධ සම්මුතීන් තියෙනවා. මේවා දේශීය නීතියට සම්බන්ධ වෙදී මොනිසම් හා ඩුවලිසම් කියලා ආකාර දෙකක් තියෙනවා. මොනිසම් කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාව විසින් සම්මත කරන ඕනෑම ජාත්‍යන්තර නීතියක් ස්වයංක්‍රීයවම දේශීය නීතිය කොටසක් බවට පත් වෙනවා. එතකොට ඩුවලිසම් කියන්නේ ජාත්‍යන්තර නීතිය සහ දේශීය නීතිය වෙනස් ශේෂ්ත්‍ර දෙකක පවතිනවා නම් ජාත්‍යන්තර නීතිය දේශීය නීතිය පද්ධතියට ඇතුළු වීමට පනතක් හෝ නීතියක් සම්මත කළ යුතු වෙනවා. ඒකට තමයි ඩුවලිසම් කියන්නේ. සයිබර් ලෝකයේ රූල්ස් නැති වුණොත් අපේ පෞද්ගලික data bank details වගේ දේවල් වලට ආරක්ෂාවක් නැති වෙනවා. වැරදි අංක වලට transaction කරන එක නෙවෙයි. I'm just saying like එකක් දාලා edit set වෙන්න අපි වැඩි දුරට ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. රටටම හැකින් කෝස් වලට යන ඔයාගේ යාළුවෝටත් මේක ෂෙයා කරලා නීතිය ටිකක් ඉගෙන ගමු කියන්නේ. වැලියු එකක් තියෙනවා නම් සබ් කරලා එකතු වෙන්න. peace.